right. දැන් මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මේ පදාර්ථයේ ව්‍යුහය කියන පාඩම. ඒ කියන්නේ 10 වසර 3 වෙනි පාඩමේ නූතන ආවර්ති වර්ගීකරණය කියන අනුමාත්‍රකව තමයි කතා කරන්න යන්නේ. හරිද? ඒකෙදි අපි මුලින් පළවෙනි වීඩියෝස් වල ග්‍රහාකෘති කියලා වීඩියෝ එකක් දාලා තියෙනවා. ඊට පස්සේ ඉලෙක්ට්‍රොනික වින්‍යාසය කියන්නේ කොහොමද කියන එක වීඩියෝ එක දාලා තියෙනවා. ඔයාලා මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් ගිහලා බලන්න ඕනේ නැහැ. ඔයාලට මොකක් හරි ඒ කොටස් වල තියෙන පොඩි අපහසුතාවයක් තියෙනවා නම් මේ වීඩියෝ එක බලලා ඉගෙන ගන්න පුළුවන්. හරිද? දැන් මේ වීඩියෝ එකේදී කතා කරන්නේ නූතන ආවර්තිත වර්ගීකරණය කියන කොටස තමයි මේ වීඩියෝ එකෙන් දැන් කතා කරන්න යන්නේ. හරිද? right. අපි සාමාන්‍යයෙන් මේ වර්ගීකරණයක් කරන්නේ ඇයි? සාමාන්‍යයෙන් වර්ගීකරණයක් කරන්න හේතුව මොනවාද? අපි මොන හරි දෙයක් වර්ග කරන්නේ ඇයි කියලා තමයි මේකේ මම ඉස්සෙල්ලාම කියන්නේ. හරිද? අපි මොන හරි දෙයක් වර්ග කරන්නේ අඳුර ගන්න ලේසි වෙන්න. ඒ කියන්නේ ඔයා හිතන්නකෝ දැන් හරි සරල උදාහරණ ලොකු උදාහරණ ගන්න ඕනේ නැහැ. ඔයා නිකන් හිතන්නකෝ මේ පන්ති ඔයාගේ තියෙන ඉස්කෝලේ ඉගෙන ගන්න විෂයන් ටික ගන්නකෝ. ඒ කියන්නේ ඔයා සිංහල ඉගෙන ගන්නවා, බුද්ධ ධර්මය, ඉංග්‍රීසි, විද්‍යාව, ගණිතය, ඉතිහාසය ඔය වගේ විෂයන් 9ක් ඉගෙන ගන්නවනේ. අන්න ඔය විදිහට විෂයන් 9ක් තියෙනවා. ඔයා හිතන්න නිකන් ඔය විෂයන් 9ම එක පොතකට තිබ්බා කියලා. කියන්නේ එක ටීචර් කෙනෙක් ඉන්නවා, එක ටීචර් කෙනෙක් හරි එක සර් කෙනෙක් හරි ඉන්නවා. ඒ සර් ඇවිල්ලා ඔයාලට ඔක්කොම ටික උගන්වලා යනවා. හරිද? ඔයාලට නිකන් ඒක හරියන්නේ. එපා වෙනවනේ ඉස්සෙල්ලාම ඔන්න. ඒ කියන්නේ සිංහලත් එක්ක ඉගෙන සිංහලත් එක්ක ඔන්න පයිතගරස් ප්‍රමේය වගේ උගන්වන එකක් නෑ. එහෙම අමාරු වෙන්නේ කරන්න ඒක බෑනේ. අන්න ඒ වගේ අර අපිට ලේසි සිංහල කියන එක වෙනම ඉගෙන ගන්න, ගණිතය කියන එක වෙනම ඉගෙන ගන්න, විද්‍යාව කියන එක වෙනම ඉගෙන ගන්න ලේසි. අන්න ඒ විදිහට මේ අපිට අධ්‍යයනය කරන්න ලේසි වෙන්න තමයි මේ වර්ගීකරණයක් කියන එක අවශ්‍ය වෙන්නේ. හරිද? එතකොට වර්ගීකරණය කියන එක ඕන වෙන්නේ මේ විදිහට. හරිද? දැන් ආවර්තිත වර්ගීකරණයත් නෑ එහෙමයි. ඒ කියන්නේ මූලද්‍රව්‍ය කියන එක අපිට අධ්‍යයනය කරන්න පහසුවට. දැන් හිතන්නකෝ දැන් මූලද්‍රව්‍ය 115ක් විතර දැනට හොයාගෙන අඳුරගෙන තියෙනවා. හරිද? එතකොට අඳුරගෙන තියෙන හින්දා ඒ අඳුරගත්ත දැන් හිතන්නකෝ එක මූලද්‍රව්‍යයක් ගත්තාම මාර විස්තරයක් තියෙනවා ඒකේ. හරිද? ඒ විස්තරේ එක මූලද්‍රව්‍යයට අනුව වෙන වෙනම ඒ දේවල් මතක තියාගන්න යන එක කරන්න අමාරු වැඩක් හරියටම. හරිද? අනිත් එක එහෙම හරියට නිකන් බොරුවට එහෙම මතක තියාගන්න ඕනේ නැහැ වගේ එක්කුත් හිතනවා අපිට. හරිද? ඇයි මම මේ ඔක්කොම මතක තියාගන්න වගේ එක්කුත් තියෙනවනේ. හරි. අන්න ඒකට තමයි ආවර්ත වර්ගීකරණය ගන්න. right. දැන් ආවර්තිත වගුවට කෙලින්ම යන්න කලින් නිකන් අපි සාමාන්‍ය වගුවක් ගමුකෝ. සාමාන්‍ය වගුවක්. එතන ඔහොම සාමාන්‍ය වගුවක් තියෙනවා. හරිද? ඔහොම සාමාන්‍ය අපි වගුවක් අදින්න ඕන ඔහොම. ඒක වදන්න මෙන්න මෙහෙට මොනවද කියන්නේ ඒකට? මෙහෙට සිරස් මේ තිරස් පේලි තියෙනවා. ඊට පස්සේ සිරස් මෙන්න මේ පැත්තට මෙහෙම තීරු තියෙනවා. හරිද? මේ විදිහට පේලිත් තියෙනවා, මේ විදිහට තීරුත් තියෙනවා. සිරස් සහ තිරස් විදිහට පේලි තියෙනවා. හරිද? එතකොට දැන් අපි ගොඩක් වෙලාවට හිතන්න දැන් මෙහෙම හිතන්නකො. නම කියන්නකො. දැන් හිතන්න ඔයාලගේ නිකන් ප්‍රകൃති වාර්තාව පොත වගේ නම. මේ තියෙන විද්‍යාවට ලකුණු. මේ තියෙන ගණිතයට ලකුණු. හරිද? හිතන්නකො මේ වාගේ නම හිතන්න සමන් කියන සමන් කියනකො සමන්. සමන්ට විද්‍යාවට ලකුණු තියෙනවා 50ක්. ගණිතයට ලකුණු 90ක් තියෙනවා. ගොඩක් කට්ටියට ගණන් වල ලකුණු වලට විද්‍යාවට අඩුයි වගේ එකක් තියෙන්නේ. අන්න ඒ වගේ. හරිද? ඊට පස්සේ මෙතන ගන්න කමල් කියන එයාට තියෙනවා විද්‍යාවට ලකුණු 70ක් තියෙනවා. ගණන් වලට ලකුණු 95ක් තියෙනවා. හරිද? ඔහොම නිකන් ওই දෙකක් විතරක් ගමුකෝ අපි. හරි ඔච්චරයි වගුව. හරි ඔච්චරයි වගුව. එතකොට ඔයා නිකන් හිතන්නකෝ මේකේ සිරස් තීරු තියෙන්නේ. සිරස් කියන්නේ මෙහෙමනේ. මේ සිරස් තීරු තියෙනවනේ. එන්නේ මේ සිරස් තීරු වල ගත්තාම දැන් මේ සිරස් තීරු ගත්තොත් එයාලගේ නම් ටික විතරයි තියෙන්නේ. ඒ කියන්නේ අපිට එකෙන් පොදු දෙයක් ගන්න පුළුවන්. මෙයාලගේ නම් ටික විතරයි මෙහෙම තියෙන්නේ. මේක නම් විද්‍යාව කියන එකේ ලකුණු විතරයි තියෙන්නේ. විද්‍යාව කියන එකේ ලකුණු තමයි මේ සිරස් එකෙන් තියෙන්නේ. මේකේ ගණන් කියන එකේ ලකුණු විතරයි තියෙන්නේ.
දැන් මේ පැත්තට ගත්තොත් නම ඒක මේ පැත්තට තියෙනවා එක එක දේවල් මේ පැත්තට තියෙනවා. හැබැයි අපිට මේ පැත්තටකින් අදහසක් ගන්න පුළුවන් නේ. නන් ටික තියෙනවා. විද්‍යාව, ගණිතය අන්න ඔය එක එක විෂයන් වලට ගත්ත ලකුණු තියෙනවා. හරිද? එතකොට අන්න ඒක හරි ලේසි නේද අපිට කියන්නේ තේරුම් ගන්නත් පුළුවන්. කියන්නේ වගුව බලලා මේකෙන් ලොකු අදහසක් ගන්නවනේ. දැන් වගුව බලනවා. සමන්ට විද්‍යාවට මෙච්චරයි, සමන්ට ගණන් වලට මෙච්චරයි, කමල්ට විද්‍යාවට මෙච්චරයි, කමල්ට ගණන් වලට මෙච්චරයි කියලා පොඩි අදහසක් ගන්න පුළුවන්. අන්න ඒක ටික ලේසියෙන් ගන්න පුළුවන් වගුවක් හදපුවාම. හරිද? අන්න ඒ වගේ ආවර්තිත වගුවේ තියෙන මූලද්‍රව්‍ය ටිකත් වගුවක් ගහලා ඒ වගුවට ඇතුළත් කරලා තියෙන්නේ. හරිද? දැන් අරකේ වගුවක් ගහලා තියෙන දත්ත ටික නිකන් අපිට ඕන විදිහට ඇතුළත් කරේ නෑනේ. අපි විද්‍යාව ලකුණු මෙතනට. සමන්ගේ විද්‍යාවට ලකුණු කියන එක අපිට හිතා ගන්න පුළුවන්. කමල්ගේ ගණන් වල ලකුණු කියන එක අපිට හිතා ගන්න පුළුවන් වගුව බලපුවම. අන්න ඒ වගේ ආවර්තිත වගුවෙත් අපි දැන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දැන් වල බලුවන්. ඒතර බැරි නම් අර කලින් වීඩියෝ එක බලලා දෙන්න. හරිද? එහෙම උනොත් ලේසි මේක ඉගෙන ගන්න. දැන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන්නේ කොහොමද? අපි හිතමු දැන් සෝඩියම් කියන්නේ 11. හරිද? සෝඩියම් කියන්නේ 11. අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කොහොමද ලිව්වේ? අපි දන්නවා පරමාණුවක් ඕනේ නැහැ. ඒක ආපහු මෙතන කියන එක අපරාධ වෙලා. හරිද? අපි දන්නවා පළවෙනි ශක්ති මට්ටමට පිරෙන්න පුළුවන් 2යි. හරි. 11න් 2ක් ගියාම තව 9ක් ඉතුරුයි. හරි. 9 දෙවෙනි ශක්ති මට්ටමට හැබැයි පිරෙන්න පුළුවන් 8යි. හරිද? දෙවෙනි ශක්ති මට්ටමට 8යි. හරි. 8ක් ගියාම තව එකක් ඉතුරුයි. හරි. එහෙනම් අවසාන ශක්ති මට්ටමට 1යිනේ. right. මේකෙදි ආවර්තිත වගුව කියන එකෙදි කරලා තියෙන්නේ මම කිව්වා මෙන්න මේ ශක්ති මට්ටම්නේ. මෙහෙම 1යි 2යි 3යි මෙන්න මෙහෙම ඉලක්කම් තියෙනවනේ මේවා ශක්ති මට්ටම් කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා මේ අංකෙන් පෙන්වන්නේ ඒ කියන්නේ කොච්චර අංක ගණනක් දිනවද කියන එකෙන් ශක්ති මට්ටම් ගන්න තියෙනවා. දැන් මෙතන 2යි 8යි 1යි අංක 3ක් තියෙනවානේ. එතකොට ශක්ති මට්ටම් 3ක් තියෙනවා. හරි. එතකොට එතකොට ශක්ති මට්ටම් පළවෙනි ශක්ති මට්ටම, දෙවෙනි ශක්ති මට්ටම, තුන්වෙනි ශක්ති මට්ටම විදිහට තියෙනවා. එතකොට මේ දෙවෙනි ශක්ති මට්ටම පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගාන තමයි මේ 2ක් කියලා තියෙන්නේ. දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගාන තමයි මේ 8ක් කියලා තියෙන්නේ. තුන්වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගාන තමයි මේ 1ක් කියලා තියෙන්නේ. හරිද? අන්න ওই විදිහට. දැන් අපි දන්නවනේ දැන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න එක මූලද්‍රව්‍ය වල. ඒ විදිහට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියාගෙන යනකොට එක ඉලෙක්ට්‍රෝනයේ ඇඩ්‍රස් එක තමයි මෙතනින් කියන්නේ. ඒ කියන්නේ දැන් ආවර්තිත වගුවේ තියෙන ඇඩ්‍රස් එක ඉලෙක්ට්‍රෝනෙට තියෙන ඇඩ්‍රස් එක තමයි මේ කියන්නේ මේ. ඉලෙක්ට්‍රෝනෙට නෙමෙයි sorry. පරමාණුවට තියෙන ඇඩ්‍රස් එක. ඒ මූලද්‍රව්‍යයට තියෙන ඇඩ්‍රස් එක තමයි මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන එකෙන් කියන්නේ. හරිද? එතකොට දැන් සෝඩියම්ගේ දැන් ආවර්තිත වගුව කියන එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. හරිද? මෙන්න මේ විදිහට තියෙන්නේ. හරි. ඉස්සෙල්ලාම ඔයාලා දන්නවා කාණ්ඩ තියෙනවා 8ක්. 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. හරිද? ආවර්ත තියෙනවා 4ක්. ආවර්ත තියෙනවා 4ක්. හරි. 1යි 2යි 3යි 4යි. ආවර්ත තියෙනවා 4ක්. කාණ්ඩ තියෙනවා 8ක්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. ඔන්න ඔය විදිහට කාණ්ඩ 8ක් තියෙනවා. හරි. සෝඩියම් කියන කෙනා ගත්තාම හරි. මේක ශක්ති මට්ටම් 3ක් තියෙනවානේ. 1යි 2යි 3යි. 1යි 2යි 3යි. ඒ කියන්නේ එක ඉලෙක්ට්‍රෝනයි තියෙන්නේ. ඒ කියන්නේ පළවෙනි කාණ්ඩේ. ඒ කියන්නේ සෝඩියම් ඉන්න මෙන්න මෙතන. 11. සෝඩියම් ඉන්න ඕනේ උතන. නිකන් හිතන්න ඔක්සිජන් කියලා. ඔක්සිජන් කියන්නේ කීයද 8. ඔක්සිජන් කියන්නේ 8. එතකොට ඔක්සිජන් 8 වෙනියා ඉන්නේ කොහොමද? ඔක්සිජන්ගේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. එතකොට පළවෙනි ශක්ති මට්ටමේ 2යි, දෙවෙනි පළවෙනි ශක්ති මට්ටමේ 2යි. තව 6ක් තියෙනවා. දෙවෙනි ශක්ති මට්ටමට 8ක් පුළුවන්. හැබැයි 6න් පුළුවන් නේ. හරි. එතකොට 1 පළවෙනි ශක්ති මට්ටම, ශක්ති මට්ටම 2යි, දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. ඒ කියන්නේ 6 වෙනි කාණ්ඩය. 1යි 2යි. දෙවෙනි ශක්ති මට්ටම 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඔක්සිජන් ඉන්නේ. අන්න ඔහොම ඇඩ්‍රස් එක ඔන්න ඔය විදිහට හිතන්නත් පුළුවන්. මේ ඔය විදිහට හිතන්න පුළුවන්. හරිද? ආවර්ත වගුවේ මේ
තියෙන එක. දැන් ඔය විදිහට ලේසියෙන්ම ගත්තොත් ඉලෙක්ට්‍රෝන වින්‍යාස කොහොම ලියලා තියෙද්දී තියෙන මේවා ගානින් තමයි ශක්ති මට්ටම් ගාන තියෙන්නේ. ශක්ති මට්ටම් ගාන 1 2 3යි 3යි. අවසාන තුන්වෙනි ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන එකයි. ඒ කියන්නේ පළවෙනි කාණ්ඩය. හරිද? right. මේකෙදි තානික කාරණාව තමයි මෙන්න මේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන වෙන අන්නේ ඉලෙක්ට්‍රෝන වල අපි කියන සංයුජතා ඉලෙක්ට්‍රෝන. සංයුජතා ඉලෙක්ට්‍රෝන. හරිද? සංයුජතා ඉලෙක්ට්‍රෝන. ඒ කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන්නේ මොකක් හරි මූල ද්‍රව්‍යයට ආවර්තතාව වගේ තියෙන ඇඩ්‍රස් එක. හරිද? ඇඩ්‍රස් එක. ඒ කියන්නේ 1 2යි. දෙවෙනි ශක්ති මට්ටමේ 6යි. ඉලෙක්ට්‍රෝන කාණ්ඩ 6 වෙනි කාණ්ඩේ. හරි. ඔන්න ආවර්තතාව වගේ කියන්නේ මෙන්න මේ වගේ හැඩයක් තියෙන කෙනෙක්. අපි හොම වගුවක් ගැහුවා. මෙන්න මේ වගේ හැඩයක් තියෙන්නේ. පළවෙනි එකේ ශක්ති මට්ටම 2යිනේ. කාණ්ඩ 8ක් තියෙනවා. ආවර්තතාවකට කාණ්ඩ 8ක් තියෙනවා. ආවර්ත 4ක් තියෙනවා. හරිද? දැන් ඔන්න අර කියනවනේ මුල් ටික නිකන් ලොකු කෑල්ල කියලා ඉවරයි. දැන් අර චූටි කාරණා ටික තමයි තියෙන්නේ. හරි. ඒක තමයි දැන් ආවර්තතාව වගුව ගත්තම ආවර්තතාවගේ මේ අතර තියෙන්නේ ආවර්ත. හරිද? මේ අතර තියෙන්නේ ආවර්ත. මේ අතර තියෙන්නේ දිග අතර මෙහෙම ආවර්ත තියෙනවා. හරිද? දිග අතර ආවර්ත තියෙනවා. මේ අතර කාණ්ඩ තියෙනවා. එතකොට ආවර්ත සහ කාණ්ඩ ගන්නකොට අපි ආවර්ත මෙන්න මේ ඉලක්කම් වලින් දානවා. ඉන්දුවර අපි ඉලක්කන්නේ. කාණ්ඩ කියන ඒවා දාන්නේ රෝම ඉලක්කම් වලින්. හරිද? රෝම ඉලක්කම් වලින්. ඒ කියන්නේ 1 2 3 4 5 7 අන්න ඔය විදිහට රෝම ඉලක්කම් වලින් තමයි කාණ්ඩ ලකුණු කරන්නේ. හරිද? කාණ්ඩ ලකුණු කරන්නේ. ඊට පස්සේ ආවර්තතාවකේ අපි දන්නවා මූලද්‍රව්‍ය 20ක් තියෙනවා කියලා. මූලද්‍රව්‍ය 20ක් තියෙනවා කියලා දන්නවා. ඒ 20ක් තියෙද්දි මේකේ ගණන් කරොත් ඔයාලට තේරෙනවා 1 2යි ඕම ගණන් කරගෙන ගියොත් මෙන්න මෙතනින් ඉවරයි. අපිට ඊටු ටික ඉගෙන ගන්නත් නෑ. අපිට මේ 20 ඉගෙන ගත්තා නම් ඇති. ඔච්චරයි ඉගෙන ගන්න තියෙන්නේ. ওই 20 විතරයි. ඒකට ආවර්තතාව කියන්නේ මෙන්න මේ වගේ හැඩයක්. හරිද? ඔය වගේ හැඩයක්. ඔච්චරයි තියෙන්නේ ආවර්තතාව කියන එක. ආවර්තතාවගේ මූලද්‍රව්‍ය 20ක් තියෙනවා. හරිද? 20ක් තියෙනවා. ඒකට 20ක් ගත්තාම මේව ගත්තාම හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලුවරින්, නියෝන්, සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, phosphorus, sulfur, chlorine, argon, potassium, calcium. ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. මේවා ඉතින් මම කිව්වා ආවර්තිතාව වගුව හදලා තියන්නේ එක එක මූලද්‍රව්‍යයට අපි ඉස්සෙල්ලා වීඩියෝ එකේ පරමාණු ක්‍රමාංක කියන එක දන්නවනේ. පරමාණු ක්‍රමාංක කියන්නේ ප්‍රෝටෝන ගාන කියලාත් දන්නවනේ. අන්න ඒ පරමාණු ක්‍රමාංකය එක එක ඉඳන් පිළිවෙලට හදාගෙන කියලා තමයි ආවර්තිතාව වගුව කියන එකේ පිළිවෙලට හදලා තියෙන්නේ. ඒ කියන්නේ මේක 1 2 3 4 5 6 7 8 9 10 12 13 14 15 16 17 18 19 20 මේ මෙතන ඔක්සිජන්ගේ 6 කියලා තිබ්බ අර මට අමාර කාණ්ඩනේ අපි පුරුවට 6 වෙනි කාණ්ඩය කියලා ලියාගෙන කියලා තමයි 6 කියලා ලිව්වේ. නැත්නම් මේ පරමාණු ක්‍රමාංකය 8. හරි ඔන්න ඔය විදිහට තමයි මේ ආවර්තිතාව වගුව ආවර්තනික කාණ්ඩ ටික කොහොම තියෙන්නේ. හරිද? ආවර්ත කියන්නේ මෙන්න මේ අතර තියෙන ඒවා ආවර්ත, මේ අතර තියෙන ඒවා ආවර්ත, මේ අතර තියෙන ඒවා කාණ්ඩ. ඒ කියන්නේ තිරස්තීරු ආවර්ත, සිරස්තීරු කාණ්ඩ. ඒ විදිහට තමයි ආවර්තිතාව වගුව තියෙන්නේ. ඊළඟට ආවර්තිතාව වගුවේ මොකක් හරි මම කිව්වේ ඉස්සල්ලාම කිව්වා දැක්කනේ මේ ආවර්තතාවගේ පරමාණු ක්‍රමාංකය. අපි දැන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන එක
ආවර්තිත ද්‍රව්‍යයේ මූල ද්‍රව්‍යයකට තියෙන ඇඩ්‍රස් එක. එකම ඇඩ්‍රස් එක දෙකකට තියෙන්න බෑනේ. අන්න ඒ වගේ ඇඩ්‍රස් එකක් තමයි මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන එකෙන් අපි ගන්නෙ. හරිද? මූල ද්‍රව්‍යයක. අන්න ඒ වගේ දැන් හිතන්න පළවෙනි ගන්නේ. අපි ගත්තේ නැති උදාහරණයක් ගමු. අපි ගමු ක්ලෝරින් වගේ එක්කනේ. ක්ලෝරින් කියන්නේ කීයද? 17. 17 කියන්නේ ඉලෙක්ට්‍රෝන 17ක් තියෙනවා. මේක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කොහොමද කියන්නේ? පළවෙනි ශක්ති මට්ටමේ 2යි. ඊළඟ ශක්ති මට්ටමට 8ක් පිරෙන්න පුළුවන්. 2ක් පිරුණා. තව කීයක් තියෙනවද? තව 15ක් තියෙනවා. ඔන්න ඒකෙන් 8ක් පිරුණා. 15න් 8ක් ගියාම පේනවනේ. 15න් 8ක් ගියාම 7යි. තව 7ක් තියෙනවා. ඒ කියන්නේ 7යි. කොහොමද ඉලෙක්ට්‍රෝන තියෙන්නේ? හරි. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කොහොමද? හරි. එතකොට මේකෙන් කොහොමද මේකෙන් මොකක්ද කියන්නේ? මම ඉස්සෙල්ලා කිව්වා වගේ 1යි 2යි 3යි. තුන්වෙනි ආවර්තය. රයිට් තුන්වෙනි ආවර්තයේ දෙවෙනි ශක්ති මට්ටමේ 8යි. තුන්වෙනි ආවර්තයනේ. තුන්වෙනි ආවර්තයේ 7 වෙනි කාණ්ඩය. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. එහෙම නැත්නම් 7කෝ 7යි 7 වෙනි කාණ්ඩේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. තුන්වෙනි ආවර්තයේ 7 වෙනි කාණ්ඩේ මූල ද්‍රව්‍ය. තුන්වෙනි ආවර්තයේ 7 වෙනි කාණ්ඩේ. හරි එක්සෙල් වල අපි ගන්න යන්නේ වගේ නිකන්. තුන්වෙනි ආවර්තයේ 7 වෙනි කාණ්ඩේ. හරිද? රයිට්. අන්න ඒකට තමයි මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියලා ඔක්කොම කරගන්නේ ඕකක් කරගන්න. ආවර්තය ඔබේ තියෙන තැන කියන්න තමයි ඒක තියෙන්නේ. හරි. ඊළඟට අය මොනවද තියෙන්නේ කියන්නේ? අය මොනවද තියෙන්නේ සාමාන්‍යයෙන්? මේ කියන්නේ සාමාන්‍යයෙන් මූල ද්‍රව්‍ය ඇත්තටම 115ක් විතර හොයාගෙන තියෙනවා. ඔය 15 මතක තියාගන්න බැරි හින්දා තමයි ආවර්තය ඔබ කියන එක හොයාගත්තේ. හරි. අය මොනවද තියෙන්නේ සාමාන්‍ය විශේෂ කාරණා? අනිත් එක තමයි ආවර්තිත වගුවේ හොයාගත්තේ කවුද මේක දැන් මෙච්චර තියාගත්ත ඔක්කොම කතා කරලා හොයාගත්තේ කවුද? දිමිත්‍රී මෙන්ඩලිෆ් කියන විද්‍යාඥයා. දිමිත්‍රී අර සින්දු කියන්නේ එයා නෙමෙයි දිමිත්‍රී මෙන්ඩලිෆ්. ඔන්න ඔය කියන විද්‍යාඥයා තමයි හොයාගත්තේ. දිමිත්‍රී මෙන්ඩලිෆ් කියන කෙනා තමයි මේ විදිහට හොයාගත්ත කියන්නේ මූලද්‍රව හොයාගත්ත නෙමෙයි. මේ මූලද්‍රව පිළිවෙලකට හදලා ආවර්තිත අවෝග කියන එක හදුවේ. ඒ කියන්නේ මේකේ කියන්න ඕනේ එකක් තමයි මේ සාමාන්‍යයෙන් මූලද්‍රව්‍ය ගත්තම මෙන්න මේ ගොඩක් වෙලාවට මේක හදලා තියෙන විදිහත් එක්ක මේ වගේ ಗುಣ සමානයි. ඒ කියන්නේ කාණ්ඩ ගත්තාම ඇයි හිතන්නකෝ දැන් මේ කාණ්ඩ 8යිනේ තියෙන්නේ. අපිට ඕක 10කට විතර ගන්න තිබ්බනේ. හැබැයි 8ක් තියෙන්නේ. හරිද? 8කට හදලා තියෙන්නේ දැන් ලිතියමුයි සෝඩියමුයි ගත්තාම මේ දෙන්නගේ ಗುಣ නිකන් ලිතියම් සෝඩියම් පොටෑසියම් මේ කාණ්ඩේ පල්ලයට යන්න මේ ಗುಣ නිකන් එක සමාන නැහැ. එක සමානයි නේ. සර්ව සමයි නම් ඉතින් එක වගේ වෙන්න බෑ. එහෙම නැහැ. පොඩ්ඩක් වෙනස් හැබැයි ගොඩක් දුරට සමානයි. ලිතියමුත් ලෝහයක් සෝඩියමුත් ලෝහයක්. පොටෑසියමුත් ලෝහයක්. අන්න ඒ වගේ. දැන් මෙන්න මේ කාණ්ඩේ පල්ලයට යන්න මේ කට්ටිය කරන්නේ ಗುಣ සමානයි. මේ කට්ටිය නිකන් එක විදිහකට ප්‍රතික්‍රියා කරනවා. අන්න ඒ වගේ එකක් තියෙනවා කාණ්ඩේ පල්ලයට යනකොට. හරිද? දැන් ආවර්තයේ මේ දිගට යනකොට මෙයාලගේ අර එක එක ಗುಣ විචලනය වෙන විදිහත් නිකන් එක වගේ. හරිද? දැන් උදාහරණයක් විදිහට අපි ඉස්සරහට කතා කරන අයනීකරණ ශක්තිය වගේ දේවල් කතා කරද්දී ඔයාලට හොයාගන්න පුළුවන් දැන් මෙහෙට යන්න අයනීකරණ ශක්තිය වැඩි වෙවි යනවා. මෙහෙට යන්න චුට්ටක් වැඩි වෙනවා. චුට්ට වැඩි වෙනවා. මෙතනින් මෙහෙම පල්ලෙහාට ආව විතර ඒක මාර විදිහට වැඩි වෙනවා. හරිද? මාර විදිහට වැඩි වෙන්න ගන්නවා. හරිද? මාර විදිහට නෙවෙයි සෝරි අඩු වෙන්න ගන්නවා. මාර විදිහට අඩු වෙන්න ගන්නවා. අන්න ඒ වගේ වෙනවා අයනීකරණ ශක්තිය වගේ දේවල්. හරිද? අන්න ඒ වගේ අර විචලනයන් සාමාන්‍ය වෙනස් වෙනවා. අර ඒ වගේ ගුණයන් සමාන වෙන්න අන්න ඒ වගේ විදිහට තමයි මේ ආවර්ත වගු කියන එක හදලා තියෙන්නේ. හරිද? හරි. ওই ටික තමයි මේ ආවර්ත වගු කියන එක මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඊළඟ වීඩියෝ එකෙන් අපි බලමු සමස්ථානික කියන මාතෘකාව.